මං කියවනේ විභාගයේ සමානයි ජීවිතේ නෙමෙයි හරි. හොඳම උදාහරණය තමයි ඔන්නම් මාව ගත්ත හැකියි. ඒතු මං දරුවෝ හොඳටම පාස් කරා. මේ විභාගේ මොකද්ද? පහේ ශිෂ්‍යත්ව විභාගය. පාස් වෙලා ගමේ ඉස්කෝලේක ඉඳලා ආනන්දෙට ගියා කොළඹ. හරි. ගිය දවසේ පන්තියේ මට අඩු ගානේ 25 වෙනිය පොඩ්ඩක් උඩින් තමයි මම ඉන්නේ. එයි ඒ මට නම් දරුවෝ දවස්වල ආසනීප කොන්නේ වීසිං හැදෙනවා. සාමාන්‍ය මුළු රෑ තිස්සේම ඇහැරගෙන ඉන්නේ. ඉඳලා උදේ පාන්දර තමයි පොඩ්ඩක් නිදා ගන්න හම්බෙන්නේ. ආයි නැගිටිනවා 4ට නැගිටලා ඉස්කෝලේ යනවා. හරි. ඉස්කෝලේ ඉන්නේ කොහොමද කියන්නකෝ. නිින්දයි නොනින්දයි අතර ඊනින් ඇවිදිනවා. හරි. ගුරුවරු කියනවා ඇහිලා නොහැයි යන්නේ. බාගෙට තමයි ඇහෙන්නේ. ඉගෙන ගන්න බෑ. ඒක හරි අමාරුවෙන් තමයි කාලේ ඉගෙන ගත්තේ. O level උත් ගොඩක් හොඳට පාස් නෑ හරි. C7කුයි S1කුයි තමයි මගේ විභාග ප්‍රතිඵලේ O level වල. S1ක් හම්බුනේ ඉංග්‍රීසි වලට හරි. මං කියවනේ ඔයාලට බුද්ධාගමටවත් එහෙම නැත්නම් සිංහල වලටවත් අඩු ගානේ ඒකක් තිබෙන්නේ අපේ කාලේ ඒ නෙමෙයි දරුවෝ D හරි. D එකක් තිබෙන්නේ නෑ. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න එහෙම O level ප්‍රතිඵල ගත්තු මම කැම්පස් ගිහිල්ලා BSc එකක් උපාධියක් ගත්තා හරි. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න අපේ ඉස්කෝලේ අපේ පන්තිවලම හිටියා D8 ගත්ත පුදුම ළමයි ගොඩක්. විභාගෙට ගිහිල්ලා A level විභාගෙ ගිහිල්ලා ෆේල් දරුවෝ. ෂන් තුනම ෆේල්. කැම්පස් යන්නත් බැරි වුණා. මොකද කියන්නේ? ඔයගොල්ලන්ගේ හොඳ කාලේ එක එක කාලවලට එන්නේ හරි. සමහර විට ඉෂත් පන්තිය සමහර විට O level පන්ති හොඳම ප්‍රතිඵල O level island first තමයි හතරි A level වලට ගියා A level fail. තව ඔයගොල්ලන්ගේ ඉන්නවා මෙහෙම දෙගොල්ලෝ. දැන් O level විභාගේ මේ මට්ටමේ නම් තියෙන්නේ. හරි. A level විභාගේ මේ වගේ පිම්මක් ඕන එකක් දරුවෝ හරි. මේ තියෙන්නේ O level වල ක්‍රමය මේකේ A level ක්‍රමය හරි. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ O level කරන සමහර ළමයි ඉන්නවා මෙහෙම උඩින් පයින්නේ දරුවෝ හරි. මේකට ඕනේ මට්ටමටත් ගොඩාක් උඩින් ආසෙලා පනිනවා. විභාග ප්‍රතිඵල මොනවද? A9යි හැමෝම පිළිගන්නවා. හරි හොඳයි නියමයි. විල ප්‍රතිඵල කී යනවා තැන් වල හරි. බයි මතක තියාගන්න. මෙයාගේ උපරිම උත්සාහය හරි. පුළුවන් හොඳම සෙල්ලම දාලා තමයි ඔය ප්‍රතිඵලය අරන් තියන්නේ. තව එකෙක් ඉන්නවා O level පාස් වෙන්නේ මෙහෙම හරි. යන්තම් මෙතනින් පැන ගන්නවා හරි. වැඩ කළා නෙමෙයි. වැඩ අඩුවෙන් කළා යන්තම් පැනගෙන A level සයන්ස් කරන්න එන්නේ හරි අමාරුවෙන්. ඉස්කෝලෙන් බනිනවා හරි. ඔබට සයන්ස් කරන්න දෙන්න බෑ. සයන්ස් වලටවත් මැත්ස් වලටවත් එකකටවත් ඒ නෑ. මැත්ස් වලට විතර B එකක් තියෙනවා. අනිත් එකට තියෙන්නේ S එකක්. ඉන්දොපට සයන්ස් කරන්න දෙන්න බෑ කියලා. ළමයා මොකද අඬලා කෙඳිරි ගාලා කොහොම හරි කරලා ඉස්කෝලෙන් දාගන්නවා සයන්ස් පන්තියට. පන්තියේ ඉන්න. හැබැයි ඒක මතක තියාගන්න මේකගේ උපරිම උත්සාහය නෙමෙයි හරි. මේකගේ උපරිම උත්සාහය. මේක අහිඳ පොරක්. මොකද වෙන්නේ ඊට පස්සේ එක මේකෙන් පයින්ද ගිහිල්ලා අර ගන්නටමනේ පනින්නේ මෙතනින් ඇදගෙන ගන්නවා දරුවෝ පස්සක් බිම ඇරිනවා හරි ඇදගෙන වැටලා එන ගන්නවා හොඳට මෙයා හිතාති නෙමෙයි මෙයා දන්න හොඳම සෙල්ලම නෙමෙයි දරුවෝ මේ මෙයා මොකද කරන්නේ මෙතනත් මෙහෙම පයින්නවා දරුවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති වැඩේ සමහරු කොහොම තමයි දරුවෝ O level පාස් කරගන්නේ දන්න සෙල්ලම් ඔක්කොම දාලා හොඳම ප්‍රතිඵලයක් ගන්නවා හරි වැඩියෙන්ම ලකුණු තිබිලා තියෙන්නේ මොනවටද? A9ක් තිබ්බට ඒවල වෙනස්කම් තියෙනවා දරුවෝ. ඒක තමයි වැඩිම පරාසයක් තියෙන එකක්. මොකද වෙන්නේ? ඒ අරගෙන තියෙන්නේ සිංහල වලට බුද්ධ ආගමට පෞක්කේට වගේ පොඩි විෂයන් ටිකකට හරි. අනිත් එක ඒ අරන් ඉන්නේ පොඩ්ඩයි තියෙන්නේ මැත්ස් වලට සයන්ස් වලට ඉංග්‍රීසි වලට වගේ වට හරි. හොඳට බලපුවාම විභාගෙට ගියාම තමයි තේරෙන්නේ. අර ළමයා පාස් වෙනවා. වෙයි. මන් දන්න අයිලන්ඩ් ෆස්ට් වෙච්ච ළමයෙක් හිටියා O level. සාමාන්‍යයෙන් අයිලන්ඩ් රැන්ක් එකක්වත් තිබ්බ නැති ළමයෙක් හිටියා. ඒ නම තමයි විභාග ප්‍රතිඵල කොහොම හරි හරි. A level ලියපු අවුරුද්දේ අයිලන්ඩ් ෆස්ට් වෙච්ච ළමයා අයිලන්ඩ් 11 වෙනි වුණා. රැන්ක් එකක්වත් තිබ්බේ නැති එකෙක් අයිලන්ඩ් ෆස්ට් වුණා.